ආයුබෝවන් දර්ශකයන් මවුන්ඩි රවත් රමසීම් අපල රෝහල සකන්දරබද සිට. මම ඔබට කලපසුගපේ ගැන කතා කරන්න යන්නම්. ඒ කියන්නේ ගර්භාෂය බල්ල හෝ මොකේ නරඹන එකයි. අපි මෙය කරන්නේ ඇයි? මේ පරමද පරමාණය හඳුනා ගැනීම පැකජයක් කොටසක් වේ. මෙය කවුද කරන්නෙන්ද? ඔබට අසමානයේ පාප සමීරු පරීක්ෂණයක් තිබුණම් ඔබ කවුරුත් දුන්න පරිදි පාප පරීක්ෂණය යනු ගැබ්ගල් හල් ගර්භාෂයේ මොකයි පෙළක පරීක්ෂාව සඳහා වන මූලික පරීක්ෂණයයි. ඔබට අධික සිදුවත්වීමක් තිබුණම් ගර්භාෂයේ බල්ලග්‍රෝෂන්සී ලෙස හඳුන්වන කොට තුවාල තිබුණම් ඔබ සිදුවත්වීම ඖෂධ වලින් සේව නොවන්නේ නම් එවිට මේ හොඳ මේවලමක් වී. ඒක කොහොමද කරන? මේ ඉතා සරල කාර්යාවලයක් වන අතර මේබී ගර්භාෂයේ මොකයි මේ කරසකපු ක්‍රියායටතේ පරීක්ෂා කරය. අපි තුවාලයේ මත සරල රසායනික දරුවයි කීපයක් යෙදලා ඒක පරීක්ෂා කරලා අවශ්‍ය නම් කැබල් කීපයක් එනම් වී සිරුවේ කළ බයපසී එකක් ලෙස ගන්නවා. තුවාලයක් තිබුණම් ඒ අයිස් එකින් ශත කරලා තුවාලයේ සම්පූර්ණයෙන් සෙවවීමට උදව් කරනවා. ඊට අමතරව ඉතා සුළු විදුලිශාලයේ කර්මයක් භාවිත කරලා ලීප් හා ලෑත්ස් ලෙස හඳුන්වන වෙනත් කාර්යාවලක් මේ සමග කළ හැකියි. මෙය ඇයි කරන? මෙව කරන පරකන්සර තත්ත්වයක් සෙව කිරීමටයි එනම් තවමත් කන්සර එක් හද නැති නමුත් ඉදිරි අවුරුදු කීපයකදී ඇතිවිය හැකි තත්ත්වයක් සඳහාය. ඒ නිසා මේ ගර්භාෂය මොකයි හා සිරුවෙක් සම්බන්ධ ගැටලු සඳහා ඉතා හොඳ කාර්යාවලයක්. ඉතින් කවුරු හරිදි කලපසක පුබි කියනවා නම් දැන් ඔයාට ඒක මොකක්ද කියලා දැනගන්න පුළුවන්. සුත්තිය යාළුවන්.